ඇනබෙල් කියන නම හොරර් ෆිල්ම් බලන කාටවත් අමුතු නමක් නෙවෙයි. ඒත් අපි සිනමා පටවල දැක්ක පෝසලෙන් බොනික්කා වගේ නෙවෙයි ඇත්ත කතාවේ ඉන්න බොනික්කා. මේ සිද්ධිය ආරම්භ වෙන්නේ 1970 දශකයේ ඇමරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ. ඩොනා කියන හෙද ශිෂ්‍යාවකට ඇගේ උපන්දිනයට තෑග්ගක් විදියට රැගඩි ඈන් වර්ගයේ රෙදි බොනික්කෙක් ලැබෙනවා. මේක හරිම සරල රෙදි බොනික්කෙක්. සිනමා පටවල ඉන්නවා වගේ බියජනක පෝසලෙන් බොනික්කෙක් නෙවෙයි. ඩොනා සහ ඇගේ මිතුරිය ඇන්ජි ඒ බොනික්කාම තමන්ගේ අපාර්ට්මන්ට් එකේ තියාගන්නවා. දවස් කිහිපයකට පස්සේ එතන අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. සාලේ සෝෆා එක මත තියලා යන බොනික්කාව ඊළඟට දකින්නේ නිදන කාමරේ තියෙනවා. තවත් කෙටි වෙලාවකින් ආයේ වෙනත් තැනක තියෙනවා. ඒ වගේම බොනික්කාව කලින් තියලා ගිය විදිහටත් වඩා වෙනස්ව කකුල් හරස් කරගෙන ඉන්නවා වුන් දැකලා තියෙනවා. මුලින්ම වුන් හිතන්නේ මේක ප්‍රෑන්ක් එකක් කියලා. ඒත් ඉන් පස්සේ ඔවුන්ට කඩදාසි කැබලි කිහිපයක් හම්බ වෙනවා. ඒවායේ help me, help us කියලා ලියලා තිබුණා. මේ වගේ කඩදාසි ඔවුන් ළඟ තිබුණේ නැති බවත් ඔවුන් කියනවා. ඒ නිසා ඔවුන් මාධ්‍යමය බලයන් ගැන කියන පුද්ගලයෙකු හමු වෙනවා. ඔහු පවසන්නේ ඇනබෙල් හිගින්ස් කියන අවුරුදු 7ක දරුවෙකුගේ ආත්මයක් මේ බොනික්කාට සම්බන්ධ වෙලා තියෙනවා කියලයි. මේකේ දරුවෙකුගේ ආත්මයක් කියලා විශ්වාස කරන ඩොනා බොනික්කාව දිගටම තියාගන්න තීරණය කරනවා. ඒත් ලූ කියන ඔවුන්ගේ මිතුරාට මේ බොනික්කා ගැන දැනෙන්නේ ලොකු අසහනකාරී හැඟීමක්. එක් දවසක බොනික්කා Tamanට පහර දුන්නා කියලා ඔහු පවසනවා. ඔහුගේ පපුව මත කැලල් සටහන් තිබුණා කියලාත් ඔහු කියනවා. කොහොම වුණත් මේ සිද්ධිය සම්බන්ධයෙන් නිල වෛද්‍ය වාර්තා හෝ පොලිස් වාර්තා කිසිවක් ප්‍රසිද්ධ වෙලා නැහැ. ඉන්පසුව මේ සිද්ධිය පරීක්ෂා කරන්න එඩ් වොරන් සහ ලොරේන් මොරන් කියන අධිමානසික පරීක්ෂකයින් දෙදෙනා එතනට පැමිණෙනවා. ඔවුන්ගේ නිගමනය වෙන්නේ මේක දරුවෙකුගේ ආත්මයක් නෙවෙයි අමනුෂ්‍ය දුෂ්ට බලවේගයක් කියන එකයි. ඉන්පසු ඔවුනේ බොනික්කාව Tamanගේ පෞද්ගලික ඔකල්ට් මියුසියම් එකට අරගෙන ගිහින් වීදුරු පෙට්ටියක දාලා අගුළු දානවා. ඒ වීදුරු පෙට්ටියේ warning positively do not open කියලා සටහන් කරලා තිබුණා. වසර ගණනාවකට සිස්සේ බොනික්කාව ඒ කෞතුකාගාරයේ තබා තිබුණා. ඇය ගැන විවිධ කතා පැතිරුණා. බොනික්කාට අගෞරවයෙන් හැසිරුණු අයෙකු අනතුරකට ලක් වුණා කියලත් විහිළු කර අයෙකුට දුර්භාග්‍යයක් සිද්ධ වුණා කියලත් කතා තියෙනවා. හැබැයි මේවා සඳහා විද්‍යාත්මකව තහවුරු කර සාක්ෂි නැහැ. සිනමා පටවල මේ කතාව බොහෝ දුරට වෙනස් කරලා අයව බියජනක පෝසලෙන් බොනික්කක් විදිහට පෙන්වනවා. හැබැයි ඇත්තටම ඇනබෙල් කියන්නේ සරල රෙදි බොනික්කෙක්. අදටත් මේ සිද්ධිය ගැන විවිධ විවාද පවතිනවා. මේක ඇත්තටම අධිභෞතික සිද්ධියක්ද? එහෙමත් නැත්නම් හුදෙක්ම මනෝවිද්‍යාත්මක බලපෑමක්ද කියන එක තීරණය කිරීම ඔබට භාරයි. You fold, oh no.